එහෙනම් අපි මුලින්ම පටන් ගමු ගොඩක් දෙනෙක්ට බලපාන දෙයකින් හදවතේ සෞඛ්‍ය. අදිරුදුර පීඩනය වගේ දේවල් වලට ලූණු කොහොමද උදව් කරන්නේ? හරියටම හරි. මේ හැම දෙයකටම මුල වෙන්නේ ලූණු වල තියෙන විශේෂ රසායනික සංයෝග වර්ග දෙකක්. එකක් තමයි ෆ්ලවොනොයිඩ්, අනික තමයි සල්ෆාඩංගු සංයෝග. මේ දෙක එකතු වෙලා තමයි අපේ ශරීරයට මේ පුදුම හිතෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙනත් දෙන්නේ. නියමයි. මේක ඊටාම වැදගත්. මෙතනදී ප්‍රධාන චරිතය වෙන්නේ ලූණු වල තියෙන ක්වර්සිටින් කියලා ෆ්ලවොනොයිඩ් එකක්. ක්වර්සිටින්. ඔව්. මේ ගැන 2010 දී කරපු ඉතා පිළිගත් විද්‍යාත්මක අධ්‍යයනයකින් පැහැදිලිවම පෙන්නලා දෙනවා මේ ක්වර්සිටින් කියන සංයෝගයට පුළුවන්ලු අපේ රුධිර නාලවල තියෙන තද ගතිය අඩු කරලා ඒව ලිහිල් කරන්න. ඒ කියන්නේ හරියට තද වෙලා තියෙන වතුර බටයක් ටිකක් බුරුල් කරනවා වගේ වැඩක්. හරියට මේක. එතකොට ලේ ගමනාගමනය පහසු වෙනවා, රුධිර පීඩනය පාලනය වෙනවා. හරි. ඒ කියන්නේ ලූණු වල තියෙන මේ ක්වර්සිටින් කියන දේ කිලින්ම අපේ ලේ නහර වලට බලපාලා ඒවායේ නැම්මශීලී බව වැඩි කරනවා. හැබැයි හෘද රෝග කියන්නේ ලේ පීඩනය විතරක් නෙමෙයිනේ. ඔව්. අර අහිතකර කොලෙස්ටරෝල් කියන සාධකයක් තියෙනවා. මූලාශ්‍රවල ඒ පැත්ත ගැන මොන හරි කියවනවද? අනිවාර්යයෙන්ම. ඒකට උදව් කරන්නේ මම අර කලින් කිව්ව දෙවෙනි කට්ටිය. ඒ කියන්නේ ඕගනෝ සල්ෆර් සංයෝග. ඕගනෝ සල්ෆර්. ඔව්. 2020 දී කරපු පරීක්ෂණයකින් තහවුරු වෙලා තිනවා මේ සංයෝගවලට රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල්, අපි LDL කොලෙස්ටරෝල් කියන්නේ අනේ මට්ටම අඩු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එක පැත්තකින් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා, අනික් පැත්තෙන් නරක කොලෙස්ටරෝල් අඩු කරනවා. හදවතට දෙපැත්තකින්ම ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ හැමදාම කන කෑම එකට අමු රතු ලුණු කෑල්ලක් දෙකක් එකතු කරගන්නවා කියන්නේ හදවතට නිකම්ම පුද්ගලික ආරක්ෂකයෙක් පත් කරගත්තා වගේ වැඩක්. ඇත්තටම. හැබැයි ශරීරයේ ආරක්ෂාවට හදවත විතරක් නෙවෙයිනේ අපි මුළු ශරීරයේම දරාගෙන ඉන්න අස්ථි පද්ධතියත් ඒ වගේම වැදගත්. මූලාශ්‍රවලයේ ගැන යමක් සඳහන් වෙනවද? විශේෂයෙන්ම ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වයන්ට. ඔව්. ඒ ගැන ඇත්තටම පුදුම හිතෙන පර්යවේෂණයක් තියෙනවා. 2009 දී ඇමරිකාවේ කරපු අධ්‍යයනයකින් විශේෂයෙන්ම ආර්තවහරණයෙන් පස්සේ කාන්තාවන් යොදාගෙන කරපු පරීක්ෂණයකින් හෙළිවුණා දිනපතා ලූණු ආහාරයට ගන්නා අයගේ අස්ථි ඝනතය එහෙම නැති අයට වඩා 105කින් විතර වැඩි කියලා. 105ක්? ඒකේ ඉලක්කමක් විදිහට පොඩියට ඇහුණාට ඇත්ත ජීවිතයේ දෙකේ බලපෑම ලොකු ඇති නේද? අනිවාර්යෙන්ම මේක සුළුෙන් තකන්න හොඳ නෑ. වයසට යන විට අස්ථි බිඳී යාමේ අවදානම සැලකිය යුතු විදිහට අඩු කරන්න මේ 105ට පුළුවන්. ඒ කියන්නේ හැමදාම කන සලාදයට එකතු කරගන්න අමුරතු ලූණු ටික අනාගතයේදී වෙන්න යන ලොකු අනතුරකින් සමහර විට උකුල් ඇටේ බිඳීමක් වගේ දෙයකින් ආරක්ෂා කරන පලිහක් වගේ වෙන්න පුළුවන්. මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නේ අර සල්ෆර් සංයෝගමද? ඔව්. මෙතනදිත් ඒ සල්ෆර් සංයෝග තමයි. ඒවා අස්තික්ෂය වීම, ඒ කියන්නේ අස්ථි දිය වෙන එක වළක්වනවා. හදවත ආරක්ෂා කරනවා, ඇටකටු ශක්තිමත් කරනවා. දැන් අපි එන්නේ තවත් ටිකක් බරපතල මාතෘකාවකට. මේ මූලාශ්‍රවල කියවෙනවා පිළිකා සෛල එක සටන් කරන්න මේ පුංචි ලූණු ගෙඩියට පුල්ලන් කියලා. මේක නම් ඇත්තටම ඇඬෙන කතාවක් නෙවෙයි, ඇස්සැරෙන කතාවක්. ඔව්. ඒක ඇත්තටම විද්‍යාවේ පුදුම සහගත සොයා ගැනීමක්. ජපානයේ පර්යේෂකයන් පිරිසක් 2019 දී කරපු අධ්‍යයනයකින් හොයාගත්තා ලූණු වල විතරක් තියෙන ඔනියනින් A කියලා විශේෂ සංයෝගයක්. ඔනියනින් A. ඒක ලූණු වලටම විතරක් ආවේනික දෙයක්ද? ඔව්. මේ සංයෝගයට විශේෂයෙන්ම ඩිම්බකෝෂ පිළිකා සෛල වර්ධනය වීම නවත්තන්න පුළුවන් කියලා ඔන් පෙන්වා දුන්නා. ඒ විතරක් නෙමෙයි පිළිකාවට උදව් කරන වෙනත් සෛල වර්ග මර්ධනය කරන්නත් මේ ඔනියන් A වලට හැකියාව තියෙනවලු. ඒ කියන්නේ පිළිකා සෛල වලට උදව් කරන සගයන්වත් මේකෙන් නැති කරනවා. ඒක එක විදියක්. තවත් ක්‍රම තියෙනවද මූලාශ්‍රවලට අනුව? තියෙනවා. 2019 දී කරපු තවත් පර්යේෂණයකින් තවත් පුදුම දෙයක් හොයාගත්තා. ඒ තමයි ලූණු වල තියෙන ෆ්ලැවොනොයිඩ් වලට පුළුවන්ලු පිළිකා සෛල වලට අලුතින් රුධිර නාල හැදෙන එක වළක්වන්න. ඒ කියන්නේ පිළිකා ගෙඩියකට පෝෂණයයි ඔක්සිජනුයි ලැබෙන මාර්ග කපල් හරිනවා වගේ වැඩක්. හරියට මේක. ඒ කියන්නේ පිළිකා සෛල වලට කැම බීම යන්නේ නැති වෙන්න පාර වහනවා වගේ දෙයක් තමයි ලූණු වලින් කරන්නේ. ඒක නම් හිතා ගන්නත් අමාරුයි. හරි. එනම් මේ වගේ ලෝක මට්ටමේ සෞඛ්‍ය ප්‍රශ්නයකින් අපි අපේ රටේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයකට එමු. දියවැඩියාව. ලංකාවේ නම් වසංගතයක් වගේ පැතිරෙන දියවැඩියාව පාලනයට ලූණු වලින් මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ? දියවැඩියාව පාලනය සම්බන්ධයෙන්ුත් ඊටාම හොඳ පරීක්ෂණ තියෙනවා. කොරියාවේ කරපු අධ්‍යයනයකින් පැහැදිලිවම පෙන්වලා තියෙනවා ලූණු වලට රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ ඍජු හැකියාවක් තියෙන බව. ඒක සිද්ධ වෙන්නේ ප්‍රධාන විධි දෙකකට.
එකට තමයි ලුණු වල තියෙන සල්ෆර් සංයෝග අපේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනේ නිපදවීම උත්තේජනය කරනවා. ඒ කියන්නේ ඉන්සුලින් නිෂ්පාදනය වැඩි කරනවා. හරි. අනික් ක්‍රමය මොකද? අනික් ක්‍රමය ඊටත් වඩා වැදගත්. ඒ තමයි ශරීරයේ සෛලවලට ඉන්සියුලින් හඳුනා ගැනීමේ හැකියාව අපි කියනවා ඉන්සියුලින් සංවේදීතාවය කියලා අනේක වැඩි කරන එක. දියවැඩියා රෝගීන්ගේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ශරීරයේ ඉන්සියුලින් තිබුණත් සෛලයකට ප්‍රතිචාර නොදක්වන එක. ලුණු වලින් ඒ ප්‍රතිචාර දැක්වීම වැඩි කරනවා. ඒ කියන්නේ බත් පිඟානක් වගේ කාබෝහයිඩ්‍රේට්ස් වැඩි කෑමක් එක්ක අමුලුණු කැලිටරක් කෑවොත් කෑමෙන් පස්සේ එකපාරටම සීනි උඩ යන එක ඒක පාලනය කරගන්න පුළුවන් කියන එකනේ. ඔව්. ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. ඒක නම් දියවැඩියාව අවදානම තියන අයට ඊටාම ප්‍රායෝගික උපදේශයක්. මම නම් හැමදාම සම්බුල හදනකොට රතු ලුණු ගොඩක් දානවා. ඒත් මේ වගේ දේවල් දැනගෙන හිටියේ නෑ. දැනි නම් සම්බෝල කනකොට ලුණු දිහා බලන්නෙත් වෙන විදිහකට. මේ ප්‍රතිලාභය ඇත්තටම ශරීරයේ පුරාම පැතිරලා යනවා වගේ. මූලාශ්‍රය වල තවත් අඩුවෙන් කතාබහට ලක්වන ප්‍රතිලාභ ගැන සඳහන් වෙනවද? සමහර වෙලාවට පුරුෂ පාර්ශ්වයේ සෞඛ්‍යයට හරි මොළයේ ක්‍රියාකාරීත්වයට හරි වගේ. ඔව්, ඒ අංශ දෙක ගැනත් සඳහන් වෙනවා. පුරුෂ සෞඛ්‍ය ගැන කතා කළොත් ලුණුවල ස්වභාවිකවම ලිංගික ශක්තිය වඩවන ගුණයක් ඇති බවත් එහි අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් ශුක්‍රාණුවල ගුණාත්මක භාවය වැඩි කරන බවත් පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. 2004 වාර්තාවකට අනුව ලුණු යුෂ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම නියාමනය කරන්නත් උදව් වෙනවලු. මොළයේ සෞඛ්‍ය පැත්තෙන් කොහොමද? මොළයේ සෞඛ්‍ය පැත්තෙන් බලුව ඔය ප්‍රතිඔක්සකාරකම තමයි එතනට ක්‍රියාත්මක වෙන්නේ. ඒවා මොළයේ සෛලවලට වෙන හානිය වළක්වලා මතකය ආරක්ෂා කරන්න උදව් කරනවා. මේ නිසා ඇල්සයිමර් වගේ මතකයේ සම්බන්ධ රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න මේක උපකාරී වෙන බවටත් මූලාශ්‍රය සඳහන් වෙනවා. නියමයි. හරි. එහෙනම් දැන් අපි එළුව මේ හැම දෙයකම වැදගත්ම ප්‍රශ්නෙට මේ කියපු සියලුම ගුණ ලබා ගන්න නම් අපි මොන වර්ගයේ ලුණුද කොහොමද ආහාරයට ගන්න ඕනේ? ඒක තමයි තීරණාත්මකම කාරණය. පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ මේ කියපු ගුණ වැඩිපුරම අඩංගු වෙන්නේ රතු ලුණු වල කියලායි. රතු ලුණු. ඔව්. බී ලුණු හෝ සුදු ලුණු වලට වඩා ක්වසිටින් වගේ ප්‍රබල සංයෝග රතු ලුණු වල බහුලව තියෙනවා. හරි. රතු ලුණු. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ලුණු කන්නේ උයලානේ. හොද්දට දාලා තෙල් දාලා. එතකොට උයපුවම ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත කතාව තමයි මේ සියලු ගුණ උපරිමෙන්ම ලැබෙන්නේ රතු ලුණු අමුවෙන් ආහාරයට ගත්තොත් විතරයි. අමුමින් විතරමද? තැම්බීමෙන්, බැදීමෙන්, ඒ කියන්නේ රත් කිරීමෙන් එහි තියෙන මේ වටිනා සංයෝග වලින් වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. යම්කිසි ප්‍රමාණයක් ඉතිරි වෙන්න පුළුවන්. නමුත් අර අපි කතා කරපු ප්‍රබල බලපෑම ලබා ගන්න නම් අමුවෙන් තමයි කන්න ඕනේ. සලාදයකට, සම්බුලයකට වගේ දෙකට දාලා. ඔව්, නැත්තම් කෑම එකත් එක්ක වුණත් අමුවෙන් කෑල්ලක් කන එක තමයි වඩාත්ම ප්‍රතිඵලදායක. ඒක ඊටාම පැහැදිලි පිළිතුරක්. හිරම් අවසාන වශයෙන් අපි හැමෝම තේරුම් ගත යුතුම සහ අවධාරණය කළ යුතුම අවවාදයක්කුත් තියෙනව නේද මේ සම්බන්ධයෙන්? ඔව්, ඒක තමයි වැදගත්ම දේ. මතක තියාගන්න ලුණු කියන්නේ ඖෂධයක් නෙවෙයි. ඒක බෙහෙතක් නෙවෙයි. නෑ. සෞඛ්‍යයට හිතකර ආහාරමය අතිරේකයක් විතරයි. කිසිම වෙලාවක වෛද්‍යවරයෙක් නියම කරලා තියෙන බෙහෙතක් නවත්වලා ඒ වෙනුවට ලුණු කන එක කරන්න එපා. ඒක නම් ගොඩක් වැදගත්. ඔව්. දියවැඩියාවට අධිරුද්‍ර පීඩනයට දෙන බෙහෙත් ඒ විදිහටම පාවිච්චි කරන්න ඕන. මේක ඒ ප්‍රතිකාර වලට අමතරව Tamande දෛනික ආහාර වේලට එකතු කරගන්න පුළුවන් සෞඛ්‍යයට හිතකර දෙයක් විතරයි. හරියටම හරි. එහෙනම් අපි අද කරපු මේ ගැඹුරු විමසුම සාරාංශගත කළොත් අපේ කුස්සියේ හැමදාම තියෙන සාමාන්‍ය රතු ලුණු ගෙඩියක් අමුවෙන් ආහාරයට එකතු කරගැනීමෙන් හෘද සෞඛ්‍ය, අස්තිවල ශක්තිය, පිළිකා මර්ධනය සහ දියවැඩියා පාලනය වැනි අංශ ගණනාවකට විද්‍යාත්මකව තහවුරු කරපු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඔව්. හැබැයි ඒක කරන්න ඕලේ නිවැරදි වෛද්‍ය උපදෙස් එක්කමයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි එදිනෙදා ජීවිතයේ තියෙන අපි ඊතරම් ගණන් නොගන්න ස්වභාවික ආහාරවල කිතරම් විශාල ඖෂධීය වටිනාකමක් සැඟවිලා තියෙනවද කියන එකට මේක කදිම උදාහරණයක්. අපි බාන්න ඕන විද්‍යාත්මක ඇසකින්. ඇත්ත. සිතන්නට යමක් ඉතිරි කරනවා නම් මේ මූලාශ්‍රවල අවධානය යොමු කළේ ලුණු අභ්‍යන්තරව ශරීරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැනයි. මෙම ප්‍රබල සංයෝග බාහිරව ඒ කියන්නේ සමට ආලේප කිරීම වගේ දෙයකින් ලැබී හැකි තවමත් ගවේෂණය නොතල ප්‍රතිලාභ මොනවා වෙන්න පුළුවන්ද කියන එක. ඒ වගේම අපේ මුල්ලතැන්ගේ තියෙන තවත් කුමන සාමාන්‍ය ද්‍රව්‍යවල සමහර විට සුදු ලුණුවල කහවල
මෙවැනිව විද්‍යාත්මකව ඔප්පු කළ හැකි රහස් සැඟවිලා තියෙන පුළුවන්ද? ඒකත් හිතන්න දෙයක්.